මස් කන එක සෞඛ්‍යයට හොඳ නැහැ. ඒකෙන් ලෙඩ හැදෙනවා. මේ කතාව අපි ඕන තරම් අහලා තියෙනවා. හැබැයි ඔයා දන්නවද මනුෂ්‍ය වර්ගයා අද ඉන්න මේ දියුණු මට්ටමට පරිණාමය වෙන්න ප්‍රධානම හේතුව අපි මස් අනුභව කරපු එක කියලා. අපේ මොලේ වර්ධනයට, අපේ බුද්ධියට සහ අපේ ශරීරයේ පැවැත්මට මස් වලින් ලැබෙන සමහර පෝෂක පදාර්ථ එළවලු වලින් විතරක් ගන්න එක හිතන තරම් ලේසි නෑ. අද අපි කතා කරන්න යන්නේ ඇයි මිනිසෙක් විදිහට මස් අනුභවය අතිශය වැදගත් වෙන්නේ සහ එළවලු වලින් විතරක් අපේ පෝෂණ අවශ්‍යතාවය සපුරගන්න බැරි වෙන්නේ ඇයි කියලා. ඉතින් මේකට විද්‍යාත්මක සහ ජෛව විද්‍යාත්මක හේතු ගොඩාක් තියෙනවා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. මස් සහ මනුෂ්‍ය පරිණාමය. අපි බුද්ධිමත් වුණේ කොහොමද? මීට අවුරුදු මිලියන ගානකට කලින් අපේ පූර්වජයෝ මස් කන්න පටන් ගත්තේ නැත්තම් අද අපි ඉන්නේ රිලවුන්ගේ මට්ටමේ වෙන්න පුළුවන්. මස් වල තියෙන ඉහළ කැලරි ප්‍රමාණය සහ ප්‍රෝටීන නිසා තමයි මනුෂ්‍ය මොලේ ප්‍රමාණය 3 ගුණයකින් වැඩි වෙන්නේ. මේවා මේ හිතලා කියන කතා නෙමෙයි. මේවා විද්‍යාත්මකව ඔප්පු වෙච්ච කරුණු. මොලේ කියන්නේ අපේ ශරීරයේ තියෙන වැඩිම ශක්තියක් වැය කරන ඉන්ද්‍රිය. එළවලු විතරක් කන ගෝරිල්ලු වගේ සත්තුන්ට තමන්ගේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගන්න දවසකට පැය 8කට වඩා වැඩි කාලයක් කෑම හපන්න සිද්ධ වෙනවා. හැබැයි මස් වල තියෙන අධික පෝෂණ ඝනත්වය නිසා මනුෂ්‍යයට පුළුවන් වුණා අඩු කෑම ප්‍රමාණයකින් වැඩි ශක්තියක් ලබා ගන්න. මේ ඉතිරි වෙච්ච ශක්තිය සහ කාලය තමයි අපේ බුද්ධිය දියුණු කරන්න සබහාදහම විසින් යොදාගත්තේ. සම්පූර්ණ ප්‍රෝටීන්. ප්‍රෝටීන් කිව්වම ගොඩක් දෙනෙක් හිතන්නේ ඒක එකම දෙයක් කියලා. හැබැයි අපේ ශරීරයට ඇමයිනෝ අම්ල වර්ග 20ක් ඕන වෙනවා. ඒකෙන් 9ක්ම අපේ ශරීරයට තනියම හදාගන්න බෑ. මස් බිත්තර සහ කිරිවල මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9ම නිවැරදි ප්‍රමාණයෙන් අඩංගු වෙනවා. ඒවට කියන්නේ කම්ප්ලීට් ප්‍රෝටීන්ස් කියලා. හැබැයි ධාන්‍ය සහ පරිප්පු වගේ ශාක ප්‍රෝටීන වල සාමාන්‍යයෙන් මේ ඇමයිනෝ අම්ල එකක් හෝ කිහිපයක් අඩුයි. එළවලු වලින් විතරක් මේ ප්‍රෝටීන ටික සම්පූර්ණ කරගන්න නම් පුළුවන්, බැරි කමක් නෑ. නමුත් දවසට මාරම සංකීර්ණ සහ විශාල එළවලු ප්‍රමාණයක් කන්න වෙනවා. එළවලු වලින් ගන්න බැරි විටමින් B12 සහ යකඩ. මස් අනුභවය අනිවාර්ය වෙන්න තියෙන ලොකුම හේතුව තමයි විටමින් B12. මේ විටමින් එක ස්වභාවිකව ශාක ආහාරවල කොහෙත්ම නැහැ. ඒක තියෙන්නේ සත්ව නිෂ්පාදනවල විතරයි. B12 නැති වුණොත් අපේ ස්නායු පද්ධතිය දුර්වල වෙනවා. මතක ශක්තිය අඩු වෙනවා. ඒ වගේම රක්තහීනතාවය හැදෙනවා. ඒ වගේම මස් වල තියෙන හිමි අයන් කියන යකඩ වර්ගය ගොඩක් වැදගත්. මේ යකඩ වර්ගය අපේ ශරීරයට උරා ගන්න වේගය එළවලු වල තියෙන යකඩ වලට වඩා 3-4 ගුණයකින් වැඩි. ශාකවල තියෙන පෝෂක නාශක. ගොඩක් අය නොදන්න රහසක් තමයි හැම ශාකයක්ම කැමති නෑ සත්තු හෝ මිනිස්සු ඒගොල්ලන්ව කනවට. ඒ නිසා ශාක තමන්ව ආරක්ෂා කරගන්න ලෙක්ටින්ස් හෝ ෆයිටේට්ස් වගේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. මේවට කියන්නේ ඇන්ටි නියුට්‍රියන්ට්ස් කියලා. මේවා කරන්නේ ඔයා කන කෑමවල තියෙන යකඩ සහ කැල්සියම් වගේ පෝෂක ශරීරයට උරා ගන්න එක වළක්වන එක. හැබැයි මස්වල මේ වගේ බාධාවක් නැහැ. මස්වල පෝෂණය අපේ ශරීරයට ඉතාමත් ඉක්මනින් අවශෝෂණය වෙනවා. කාබෝහයිඩ්‍රේට් උගුලෙන් බේරීම. එළවලු වලින් විතරක් ප්‍රෝටීන සම්පූර්ණ කරගන්න හදනකොට ඇති වෙන ලොකුම ප්‍රශ්නේ තමයි පිෂ්ඨයේ වැඩිවීම. උදාහරණයක් විදිහට මස් ග්‍රෑම් 100ක තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය පරිප්පු වලින් ගන්න නම් ඔයාට විශාල පරිප්පු ප්‍රමාණයක් කන්න වෙනවා. ඉතින් මේ පරිප්පු එක්කම ඔයාගේ ශරීරයට අනවශ්‍ය කාබෝහයිඩ්‍රේට් විශාල ප්‍රමාණයක් ඇතුල් වෙන්න පුළුවන්. මස් වල කාබෝහයිඩ්‍රේට් නැහැ. ඒ නිසාම ශරීරය අනවශ්‍ය විදිහට මහත් වෙන්නේ නැහැ. නිරෝගී මාංශපේශි ලබා ගන්න නම් මස් කෑල්ලක් ආහාරයට ගැනීම ගොඩක් වැදගත්. මොලේ රසායනය සතුට ඇති කරන ක්‍රියේටින් සහ කානසීන්. මස් වල විතරක් අඩංගු වෙන ක්‍රියේටින් සහ කානසීන් කියන සංයෝග අපේ මොලේ ක්‍රියාකාරීත්වයට මාරම වැදගත්. ක්‍රියේටින් මගේ මොලේ සෛලවලට අවශ්‍ය ශක්තිය එමත් නැත්නම් ATP ඉක්මනින්ම ලබා දෙනවා. කානසීන් මගින් මොලේ සෛල දි รา පත් වීම වැළැක්වෙනවා. එළවලු විතරක් කන අයගේ මොලේ ක්‍රියේටින් මට්ටම ගොඩක් අඩුයි කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මේක කෙටි කාලීන මතකය සහ තර්කන හැකියාව අඩුවීමට ගොඩක් බලපාන සාධකයක්. බයෝ අවේලබිලිටි. ගොඩක් අය කියනවා පරිප්පු වලත් මස් වගේම ප්‍රෝටීන තියෙනවා කියලා. හැබැයි වැදගත් වෙන්නේ කෑමේ තියෙන පෝෂණය නෙමෙයි. අපේ ශරීරයට උරා ගන්න පුළුවන් පෝෂණය. මේකට කියන්නේ බයෝ අවේලබිලිටි එක කියලා.
සත්ව ආහාරවල පෝෂණය අපේ ශරීරයට 90%කටත් වඩා උරාගන්න පුළුවන්. ශාක ආහාරවල පෝෂණය උරාගන්න පුළුවන් වෙන්නේ 50%ක් හෝ 60ක් වගේ ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ ඔයා පරිප්පු කිලෝවක් කෑවත් ඒකෙන් ඇත්තටම පෝෂණය මස් කෑල්ලකට වඩා ගොඩක් අඩුයි. මස් සහ ටෙස්ටස්ටරෝන් මට්ටම විශේෂයෙන්ම පිරිමින්ගේ ශාරීරික ශක්තිය සහ මානසික පෞරුෂය තීරණය කරන ප්‍රධානම හෝමෝනය තමයි ටෙස්ටොස්ටරෝන්. මස්වල අඩංගු වෙන සංතෘප්ත මේද එහෙමත් නැත්නම් සැචුරේටඩ් ෆැට් සහ කොලෙස්ටරෝල් මේ හෝමෝනේ නිපදවන්නේ ඉතාමත්ම වැදගත්. පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා මස් අනුභවයෙන් සම්පූර්ණයෙන්ම වැළකීච්ච ඒ කියන්නේ වෙජිටේරියන් මිනිස්සුන්ගේ ටෙස්ටොස්ටරෝන් මට්ටම සැලකිය යුතු විදියට අඩුයි කියලා. මේක ශාරීරික දුර්වලතා සහ උද්‍යෝගය අඩු වෙන්න ඍජුවම බලපානවා. අපේ සිරුරේ ව්‍යුහය අපි නිර්මාණය වුණේ මස් කන්නද? අපේ දත් හැදිලා තියෙන එළවලු කන්න විතරක් නෙමෙයි. අපේ රදනක දත් එමත් නැත්නම් කේනයින්ස් නිර්මාණය වෙලා තියෙන්නේ මස් ඉරාගෙන කන්න. ඒ විතරක් නෙමෙයි අපේ බඩවැලේ දිග දිහා බැලුවම එළවලු විතරක් කන සතුන්ගේ වගේ අපිට මාරම දිග බඩවැල් පද්ධතියක් නැහැ. අපේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ ඉක්මනින්ම දිරවන පෝෂණය වැඩි මස් වගේ ආහාර ඉතාමත්ම කාර්යක්ෂමව අවශෝෂණය කරගන්න. ආයු කාලය සහ ප්‍රතිශක්තිය. මස්වල තියෙන විටමින් D2 සහ K2 වගේ දේවල් අපේ ඇටකටු ශක්තිමත් කරන්න සහ හෘද රෝග වලින් ආරක්ෂා වෙන්න අපිට උදව් වෙනවා. ශාක ආහාර වලින් ලැබෙන D2 සහ K1 සත්ව ආහාර වලින් ලැබෙන D3 සහ K2 තරම් කාර්යක්ෂමව අපේ ශරීරයට වැඩ කරන්නේ නැහැ. ඔයාලා වයසට ගියත් ශක්තිමත් වෙන්න ඕනේ නම් සත්ව ආහාර වලින් ලැබෙන මේ විශේෂිත විටමින් වර්ග ගොඩක් වැදගත්. ඇත්තටම මස් කනවද නැද්ද කියන එක පුද්ගලික තීරණයක්. හැබැයි විද්‍යාත්මකව සහ ජෛව විද්‍යාත්මකව බැලුවොත් මනුෂ්‍ය ශරීරයේ උපරිම ක්‍රියාකාරීත්වය සඳහා සත්ව ප්‍රෝටීන වලින් ලැබෙන දායකත්වය සුළු කොට තකන්න බෑ. පෝෂ්‍ය පදාර්ථවල තියෙන මේ සමබරතාවය රැකගන්න මස් කෑල්ලක් ආහාරයට එකතු කරගන්න ඕනේ. ඒක ඔයාගේ සෞඛ්‍යයට කරන ආයෝජනයක් වගේ. මස් ආහාර කියන්නේ ඔය වේලපු හාල් මැස්සොවත් කුළුබඩු නාවපු මස් හොද්දක් නෙමෙයි. හොඳ රතු මස්. හරිනම් මේවා කන්න ඕනේ පුච්චලා හෝ තම්බලා. ඉතින් මස් වලින් ලැබෙන පෝෂණය ගන්න හරි විදියට මස් කන එකත් වැදගත්. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? ඔයා මේ විද්‍යාත්මක කරුණු වලට එකඟද? ඒ වගේම ඔයා මස් කන කෙනෙක් නම් ඔයාගේ ප්‍රියතම මස් වර්ගය මොකක්ද? ඔයාට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතක ඇතුව subscribe කරලා bell icon එකත් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.